කියලා ප්‍රාර්ථනා කරන යාළුවෝ සියලු දෙනාටම ඔන්න ඉතින් වෙනද වගේම මදත් අරගෙන ආවේ මැද පෙරදිග රටින් ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක යනවා. වගේ සැලරි කො වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේම අද දවසේ කරන කෙනෙක් සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාටම. ඉතින් අද 2025 12 වෙනි මාසේ 17 ඉතින් අපි වැඩි විස්තර විදිහට කතා කරමු. බලමු මැද පෙරදිග රටින් ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි යනවා. වගේ සැලරි කො වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගණන් රුපියල් 357යි. වගේ මේක රුපියල් 316යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 309.92යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 818.33යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරහම් එකක් රුපියල් 84.3යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82.62යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 437.13යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඔමාන් රියල් එකක් රුපියල් 803යි. ඒ වගේම ඉසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියල් එකක් රුපියල් 84.90යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙන රුපියල් 1010.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එක 1011.1ක් වෙනවා. ඒ වගේම UAE අල්මුල් ආනන්ද BC වලත් රුපියල් 965 රුපියල් 1011 අතර වෙනවා. මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරලා ලංකාවට වගේ සැලරි එක ගවන්න. ඒ වගේම යුරෝ එකක් වෙන රුපියල් 364.14ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 240.39යි. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් රුපියල් 205.34යි. ඒ වගේම මලයාසියා රින්ගිට් එකක් රුපියල් 75.94යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 96.2යි. ඉතින් අපි බලමු අද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවා අද අරගෙන ආවේ මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා මේ වගේ වටින වීඩියෝ දෙකක් මම අපිත් එක්ක දෙනවා. මොකද තවත් වීඩියෝ එකක් වෙනකන්. ඉතින් අංගවල සුබ දවසක් ජය වේවා.